මේ නිදට වැටිලා බොහොම දුක්බරව ඉන්නේ බැයිද මං ගොඩට ගන්න. ආපෝ ඔයා ගත්තොත් හොඳට තියෙයි මට. ගොඩට ගත්තොත් ලස්සනට තියෙයි. ඒ කිව්වේ ගොඩට ගත්ත ගමන් මම රාගෙන කනවා. නෑ අපිත් මනුස්සකම් දන්නවා ගමරානේ. කවදාවත් එවැනි අපරාධ කරන්නේ නෑ. ලෞතුරා සාන්තික සම්මා සම්බුදුපන්නේ අපරාධයක් මං කරන්නේ නෑ. මං ගොඩට ගන්න. ඔය ඇත්තමද? ඇත්තමයි. ඔය ඇත්තමයි ගොඩට ගන්න. ඔයා මං ගොඩට ගත්තාම මගේ පිට උඩ තියලා මං ඔයා ගෙදරට ගිහින් ආවා. අනේ පව් කියලා ඉතින් වල ටිකක් අරගෙන ඇවිල්ලා ගොඩට ගත්ත ගම මොකද කොටියා හල් ගාලා පයින්න පටන් ගත්තා කණ්ඩ. හම්මේ ඕකද කරන අපරාධේ. මොකද්ද මේ කරන අපරාධේ තේරුම? මට ඒ කතාවෙන් වැඩක් නෑ. මට බඩගිනි දවස් ගන්න කණ්ඩක් නෑ. මොකවත් නෑ. මං දැන් ඔයා බලන්න කනවා. අයියෝ එහෙමද මට මේ කරන අපරාධය ඉස්සලා පොරොන්දුනේ කොහොමද? මෛත්‍රී බුදු වෙන්න කීකියා මට නේද වරුණා කරලා මාව මේකට මනුස්සකමට නේද ගත්තේ මං කොටට. ඒවා මට හරියන්නේ නෑ. මං දැන් ඔයා මරාගෙන කනවා කිව්වා. එහෙම නෙවෙයි. දැන් මේකෙන් බේරෙන්න ඉපෑ. මේක අපි කාගෙන් හරි දෙන්නෙක්ගෙන් අහන්න යක්. අහලායි දෙන්න කියන දෙයකට මම එකඟ වෙනවා කියලා ගියා. හා කියලා ගියා. දැන් ටිකක් දුර යනකොට ඔන්න හම්බුණා අරකේ. අරක එනකොට මොකද මේ කොටිරාලයි ගමරාලයි අද දෙන්න. අනේ පොඩි අබැද්දයක් වෙලා අපිට මේ ප්‍රශ්නයක් වෙලා ඒක අහගන්නයි ආවේ කියලා. මොකක්ද කිව්වා? අපි දෙන්න මම පළුතුරු කඩන්න එනකොට මෙයා මේ නිදට වැටලා හිටියා. මං ඉතින් ගොඩට ගත්තා මනුස්සකමට. දැන් මම මරාගෙන කන්න හදනවා. එහෙමද? එතකොට හරකා කියනවා කොටිරාලි. ගමරාලගේ තොරතුරු මං චුට්ටක් කියන්නම්. බලන්න කියන්නකො එහෙනම් මේ හරක් මාමි කියලා කියනවා කොටියා. අපේ ගොම ටිකක් මෙයා හරිය ප්‍රයෝජන ගන්නවා. කිරි ටිකක් බොනවා. ඒරොට අපිට තඩි ගහනවා. ඒමදිවට අන්තිමේ අපි වයසට ගියපොත් මාස් කඩේටත් දෙනවා. ඕන් අපේ ගමරාලගේ තොරතුරු කියලා කොටි හරකා කියනවා කොටියට. කොටියා කිව්වා ඇහුණා නේද කියාපේක. අනේ දැන් තටපට ගාලා ගමරාලේ වෙවුලනවා. දැන් මොකද කරන්න දෙයක් නෑ. දැන් ඉතින් කොටියා අටේම ලව කාලා හරි මගේ දැන් වෙලාව හොඳයි. බොහොම හොඳයි වෙලාව කියලා ඉතින් කයි ඉන්නකොට ගමරාලේ වෙවුලනවා කියනවා. හරි යම්. තව එක්කෙනෙක් ඉන්නවනේ. එයා ගෙනුත් අහමු. මොන ටිකක් දුරු කරේ එනකොට එනවා කයි කාටක වෙට්ට පිත්තල ඊරහඳ කාපු කප්පටි නරි. අනේ නෝ. මොකද මේ අද ගමරාලයි කොටියයි මොකද මේ දෙන්න බොහොම සෝදිසිලව ඉන්නේ. අනේ නරි නාන්දේ අපිට මෙහෙ පොඩි වැඩක් වුණානේ. ඒක නිසා මේක විසඳලා දෙන්න කිව්වා. මොකද පොඩක් කියන්නකෝ බලන්න. මේ කොටියා නිදර වැටලා මම ගොඩට ගත්තා. මනුස්සකමටයි ගත්තේ බොහොම දුක්බරව කියලා ගොඩට ගත්ත දැන් මරාගෙන ගන්න කී හදනවා කියලා කිව්වා. හරියන්නේ. ඔය මේ නිදට වැටුණා. අදලා හිටියා මට ඒක තේරෙන්නේ නැහැ. අපි යන් හිටපු තැනට. කියලා නම් කොටියයි තමරාලයි නරියයි තුන්දෙනාම ගියා. ගිහිල්ලා කිව්වා කොටියට නිදට බහින්න කියලා. අනේ කොටියා නිදට බැස්සා. බැස්සාම ගමරාලට කිව්වා මම හින්දා උඹේ පණ බේරුණා නැත්නම් උඹේ යට කටුවක් නැහැ. තුම්බනවා කොටියා තව ඩිංගේ. කියලා ඒකමල්තුම බේරුණා කියලා කිව්වා. අනේ අම්මේ අත්ත වෙන්නම් නරි නයිදේ ඔයා ඉතින් මට කියන්න එපා මට දෙරපු උදව්ව. ඒකilla අපේ ගෙදර යන් මම කුකුල් කොටුවක් ඇති කරලා තියෙනවා. හොඳ කුකුල් නාම්බ මම ඔයාට දෙනවා මේ කරපු උදව්ව. කියලා ගෙදර ගියා. ගෙදර ගිහලා දැන් දවසක් ගෙදර පරක් වෙලා යන්නේ ගෙදරවට. ගමහම නැවුවා මොකද පරක් උනේ. අනේ බලන්නකො බේස්නා නරිහාමි එක්කගෙන ආවා මගේ පණ පෙරුවේ නරිහාමි. ඒකෙන් හින්දා මේ මට ටිකක් මහන්සි. ඔයාලා කුකුල් කොටියේ හොඳම කුකුල් නාම්බ ගෙනත් දෙන්න මේ නරිහාමිට කැලේට ගිහින් කන්න කිව්වා. ගමහාමිනේ හොඳ වැඩක් කල්පනා කරා. කුකුල් කොටුව පිටිපස්සේ බැල්ලි පටව ගහලා. අර බලු පටව ටික තේම උරේකට දාලා බැලලා දුන්නා නරියට. නරියා කැල දික් කර හොඳට දෙඤ්ඤම් පාර කියලා හිතාගෙන අර කරන කැලේට ගියා. කැලේට ගිහලා පොට ලෙව්වා. කටින් ලෙහලාගෙන හොට දැන් මොකක්වත් නෑ. පණේ පාක් කියලා දැන් ඉතින් නරියා දුවන හොගර බලපට පන්නිනවා. දුන්න නරියා පාක්. මේක දැකලා මොකද නරිහාමිනේ ඔයා දුවන්නේ? අයියෝ කලබුණ පාසෙන් එළවනවෝ කලබුණ පාසෙන් එළවනවෝ කලබුණ පාසෙන් එළවනවෝ